තන්තුවේ තියෙන්නේ. මෙතන තමයි වඳුරා ඉන්නේ. මේ වඳුරා තන්තු අල්ලගෙන ඉන්නවා. මෙතන ඒ ඉස්සරහාම තමයි තල දර්පණේ තියෙන්නේ. හැබැයි මේ දෙකේම ස්කන්ධ සමානයි කියලා තියෙනවා. හරි. මෙයාගේ ස්කන්ධයත් එතකොට mg වඳුරාගේ ස්කන්ධයත් mg. හරි. එතකොට වඳුරා ඉහළට යනවා. එතකොට මොකද වෙන්නේ? මේ තන්තු වල ආතති සෑලු නිසා t එකම t. එහෙනම් අපිට පුළුවන් හරිනේ වඳුරා තන්තුවට සාපේක්ෂව හේතොන්නේ ඉහළට ගමන් කළේ නම් තල දර්පණයත් හේතොන්නේ පාළට යන්න ඕනේ. ඉහළට යන්නේ මේකත් අල්ලගන්නේ. ඒක තන්තු නිශ්චල ඉගෙන ගන්න එයා ඉහළට යනවා. එහෙනම් මෙයාටත් හම්බ වෙනවා කොහෙද? පාළට හේතොරනේ. එහෙනම් අපි මේකට දැම්මොත් t ඍණ mg සමාන ma. එක වඳුරට දැම්මා. t ඍණ mg සමාන ma. ඊට පස්සේ තල දර්පණයට දාන්න. තල දර්පණය දැම්මාම එනවා mg ඍණ t සමානයි ma. පාළට දැම්මේ දෙක. මේ දෙක එකතු කරපුවාම බිඳුව සමානයි 2යි ma. මේ t කැපෙනවා mg කැපෙනවා. එතකොට a සමානයි බිඳුව. ඒ කියන්නේ a සමානයි බිඳුව කියන්නේ චලිත වෙවි තියෙන අවස්ථාවකදී මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. එතකොට මෙයා ඉහළට යන්න මේකත් පාළට. අර දෙකම එකම ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? හරි තල දර්පණයේ වඳුරාට ඒකාකාර ප්‍රවේගය ලැබෙන නිසා තන්තුව දිගේ ඉහළට යෑමේදී තන්ත අතහැරියාමත් හරිනේ ගුරුත්ව ත්වරණයෙන් පහළට චලිත වෙනවා. දර්පණය මත වඳුරාගේ ප්‍රතිබිම්බය දකින්න පුළුවන්. කියන්නේ අතහැරියන් පස්සේ දෙකම ගුරුත්ව ත්වරණයෙන් යනවා. මෙයාත් යන්නේ ගුරුත්ව ත්වරණය, මෙයාත් යන්නේ ගුරුත්ව ත්වරණය. ඒක නිසා දෙන්නම එකම ඉස්සරහට තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශන සියල්ලම වැරදි. පහළට ගියත් මේ විදිහටම ලියත හැකි. හරිනේ? mg ඍණ එතන දිලා mg ඍණ t සමානයි. එතන මේකට ගත්තාපුවා මේක ඉහළට යන ඉදිරි ගන්න. t ඍණ mg සමානයි ma. ආපහු සුළු කරාන් පස්සේ a සමාන බිඳුවයි කියලා එන්නේ. ඕනෑම අවස්ථාවක් නිශ්චලයිම නැත්නම් ඒකාකාරයෙන් සතුට කියනවා. එතකොට නිශ්චල නැත්නම් චලිත වෙවි තියෙන අවස්ථාවක නම් මේක අනිවාර්යයෙන්ම ඒකාකාරයෙන් යන්න ඕනේ. ඒක නිසා ඉහත ප්‍රකාශන තුනම වැරදි. නිවැරදි පිළිතුර වෙන්නේ